එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන්. එන්න කැවිලි මේස ආරම්භ. කැවිලි මේසේ කැවිලද? රජතුමා. බබා ඇතුළට එන්න. ගන්නවද ප්ලීස්? මේ පොට් එක හරි විශේෂයි. නේ. නාරංග. අලු. ආලු නේ ආලුවා. අලුත් අවුරුද්දකුත් ලැබුවා. ඉතින් අද දවසේ අපි ගත කරපු විදිහ තමයි මේ. දැන් මේ ලිප ගිනි මොලවන්න හදන්නේ අපි. කිරිචුරුවද? ෆයර් කෝල් දෙන්න ඕනේ. ඇයි ඒ? පාපා චෝස් ගන්න පුළුවන්. ඔයාලා දෙන්න අර පැත්තට. මල්ලි තාම කිරි තිරෙන්නේ නැද්ද? තව වෙලා යනවද? ඇයි බඩගිනිද? උදෙන්ම නැකිටලා. උදෙන්ම නැකිටලා බඩගිනිද දැන්? මම මොකද කෑවේ නෑ. තාම නෑ. තව වෙලා තියෙනවා කන්න. කන්න වෙලාව තියෙනවා පුතේ. කන වෙලාවට තමයි අපිට කන්න තියෙන්නේ. තාම උඩට වෙලා තියෙනවා. අපි දක්වා ඔයා එපතර ගින්දර වැඩි පුත දාන්නේ. කන අන්ධකාරය මොකක්ද කරන්නේ? රජතුමා. බබා ඇතුළට එන්න. ගන්නවද ප්ලීස්? ඉතින් ආසයිද වුණට චක්‍රපත්තු කරන්න. ඔව් ඉතින් දැන් මේ පාර ලිපගිනි මොලවලා ආහාර අනුභවයට එහෙම ටික වෙලාවක් තිබ්බනේ. ඉතින් දෙන්නව පොඩ්ඩක් සංසුන්ව තබා ගන්න. එයාලගේ ආසම දේවල් තමයි මෙන්න මේක. ඉතින් බඹර චක්‍රපත්තු කරනවට අපේ දෙන්න නම් කියන්නේ බඹර චක් කරනවා කියලා. මේව තමයි අපි පත්තු කරන්නේ. එගොඩ ගොඩෙත් රත්තරන් මෙගොඩ ගොඩෙත් රත්තරන්. එගොඩ ගොඩෙත් මෙගොඩ ගොඩෙත් ඇතෙක් බරට රත්තරන්. වාව් හරි ලස්සනයි අනේ. අතරි දරවද? අනේ ඉතින් හයියෙන් ගෑවේ. මල්ලි ගෙත්‍රි දරවද අත් දෙක? අනේ පවුනේ. දැන් අපි කැවිලි මේසේ හදමුනේ. මේ අම්මේ පිඟන් තියෙනවා. අපි කැවිලි මේසේ හදමුද? තාත්තට කතා කරන්න එන්න කියලා. එන්න කැවිලි මේස ආරම්භ. කැවිලි මේසේ කැවිලද? අනේ මොකද? ඔතන කැවිලි කැවිලි මේසේ. පිඟන් ටිකක් කඩලා තියෙනවා. දැන් කැවිලි මේසේ හදන්න කියන්නේ කැවිලි මේසේ කැඩුවද කවුද? පිඟන් ටිකක් මෙතන කඩලා තියෙනවා. මේක තාත්තට හදන්න ඕන. පිඟන් කඩලා තියෙන්නේ. අපෝ එනු කරනවා. නුඹකුත් යනවනේ. ඔයාලා දන්නවද අම්මි මේසරේ අවුරුද්දට මොනවද හැදුවා කියලා කැවිලි වල? කව්. කැවුම් හැදුවා හරි. කොකි. කොක්කීස් very good. කොණ්ඩ කව්. කොණ්ඩ කැවුම්. පෙලිවලු. පැලි වලලු. කව්. මුං කව්. නානං කව්. අලු. ආලු නේ ආලුවා. හරි. දැන් මොනවද ඉස්සෙල්ලාම අපි කැවිලි මේසේ තියන්න ඕන කැමති? මම මොනවද තියන්නද මුලින්ම කැමති? කොකිස්. Cookies. Only cookies. Cake. දෙන්නම cookiesද? එහෙනම් මුලින්ම cookies තියමු. හරි.
මේ විශේෂයෙන්ම මේ ඒ දෙන්න හදපු මුං කැවුම්. යාලා හදපුවද? ඔව් ඒ දෙන්න තමයි මේක තුනී කරලා කපලා බැද්දේ මම අනිත් ටික ඒකත් ඕනේද තියන්න? ඔව්. ඒ වගේ තියනවා ටිකක්. එතෙන් මේ තව දිනක් තව එකක්. චූටි. අයියෝ. අරුවා නෙවෙයි. මොනවාද? අලුව වර්ගයක් තමයි. ටොෆි වර්ගයක් නේ. ටොෆි. තුලං ටොෆි. තුලං. එමින්. ඕ වාසෙන් වටේ තියන්න. අලුව මේක තියන්න. මල්ලි බරගනි මල්ලි ටික අලියා. මල්ලි. ඔය මොකන්ද කරන්නේ? නෑ මේ පොට් එක හරි විශේෂයි. මේකට. මේ සැරේ ඉස්කෝලේදී මෙයා පාඩම් කරපු පොට් එක නේ. මෙයාට ඕනුණා මේක මේසේ උඩින් තියලා නෙළුම් මල් දාන්න. ඒ හින්දා අපි ඊයේ රෑ නෙළුම් මල් හොයන්න ගියා හැමදාම නේ. ඔව්. මාර කට්ටක් කව නෙළුම් මල් හොයන්න. කොහොමද අපි හොයාගෙන ආව නෙළුම් මල්? හැපි? මල්ලි නම් දැන් පැය ගාණක් තිස්සේ නම් බඩගිනි කිකි. හරි අමාරු නම් මේ විදිහට පරිස්සම් කරගන්න. මල්ලි හැමතිස්සෙම ඇවිල්ලා බලලා කොකිස් එකක් අරගන්නවා, ඊළඟට කෑම එකක් අරගන්නවා. ඔව් ඉතින් දැන් ආහාර අනුභවයට වෙලාව ලං වෙලා තියෙන්නේ. ඉතින් අපි සුපුරුදු පරිදි ආගමික වතාවත් වල නියැලිලා තමයි ඉතින් ආහාර අනුභවයට යන්නේ. හැබැයි ඉතින් ආහාර අනුභවයට කලින් ගනුදෙනු එහෙමත් කරන්න ඕනනේ. ඉතින් ඒ ටිකත් ඔන්න අපි හරි පිළිවෙලටම කරා. අයියට දෙන්න. ගන්න ගිහින්. නේ. ආයෙ හරි. මං ඉතින් ගන්න හිතලා දෙන්නේ නැහැ. මට බෑ. එයාට නම් ඔන්න හම්බුලා. අද දවසම වෙන වාසි. ආච්චිගෙන් කෙනෙක් තියෙනවා. අද සාදු කිය. ඔන්න ඉතින් ගනුදෙනු කරලා සේරම ඉවර වෙලා පොඩි අය අපි ඕගොල්ලෝ හැමෝම ඊටාම පුලපුලා බලා සිටි අවස්ථාව තමයි දැන් එළඹිලා තියෙන්නේ. ආහාර අනුභවය. සූ සතියක් විතර තිස්සේ පිටි හලාගෙන දාඩිය දාගෙන තෙල් නාගෙන හදපු කැවිලි ටික අපි එක දවසින් හැබැයි එක දවසින් නම් කාලය ඉවර කරන්න අමාරුයි නේ. ඕනේ එක දවසෙන් කාලය ඉවර කරන්න අමාරුයි. ඒ වුණාට ඉතින් මේ අවස්ථාව වෙනකන්නේ මේ හැමෝම බලාගෙන ඉන්නේ නේද? ඔන්න ඉතින් ওই විදිහට තමයි නැකතට අපේ දරුවෝ ඊට පස්සේ අම්මා අපි කට්ටියම එකතු වෙලා සූයිමයි හැමෝම චාරිත්‍ර වාරිත්‍ර කරේ. ඉතින් ඔයාලත් හැමෝම ඒ දවස් සතුටින් ගත කරන්න ඇති කියලා හිතනවා. එහෙනම් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. හරි මේ සූ එහෙනම් දැන් උදේම නැගිටලා කිරිබතුත් කෑවා. එහෙනම් මයි යනවා නිදා ගන්න. හරි එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.